මේකෙත් තව දෙයක් තියෙනවා දුන්නේ. ඒක තමයි උදේම අපි දියර ආහාරයක් ගත්තොත්. ඒ කියන්නේ දියර ආහාර මොනවද අපි ගන්න? සමහරලාට ගොඩක් වෙලාට බීම් වර්ග නම් කීපයක් මිනිස්සු පුරුදුලා ඉන්නවා. සමහර සුප් එකක් වෙන්න පුළුවන්. නැත්නම් තේ එකක් බොන්න ගොඩක් කිරි බොනවා ගොඩක් වෙලාවට. ඒක තමයි එන්නේ. සමහරට බොහෝ දෙනෙක් අමනාපෙන්න පුළුවන් ප්‍රශ්නයක් මේක. කිරි බොන. එහෙම නැත්නම් සමහර කෙනෙක් හෙල්දි කියලා පළතුරු බීමක් වුණත් වෙන්න පුළුවන්. ඒතකොට අපි උදේ පාන්දර දියර ආහාරයක් ගත්තොත් මේ දියර ආහාරේ බඩට යනවා. ආමාශයට ගිය හැටි දියරනේ. රැඳා පවතීද? නෑ. ඉතින් පල්හැට ඉක්මනටම යනවා. ඒතර ආමාශය මේක රඳා පවතින්නේ නෑ. ඒතර යන්නේ කොහාටද? කුඩා බඩවැලට යනවා. ඒතර කුඩා බඩවැලට ගිය හැටිම මේක ඉක්මනටම දිරවල අවශෝෂණය වෙනවා මෙහෙම වෙනවා. අනිත් එක දියර ආහාරයක සීනි තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ. ඒකෝට සීනි ගොඩක් එකපාරටම අපේ ඇඟට එනවා උදේ පාන්දර. දැන් මොකද වෙන්නේ? ඉන්සියුලින් ලොකු ෂූට් එකක් එනවා. ඒතකොට ෂූට් එකක් ආව හැටි ඒ කියන්නේ ලොකුවටම ඉන්සියුලින් වැඩි වෙනවා. වැඩි වෙනව විතරක් නෙමෙයි දියර ආහාරයක් හින්දා ඒ සීනි එකපාර එන හින්දා ඒ සීනි ටික වෙලාවකින් එකපාර දැන් එකපාරට ඉන්සියුලින් ඇවිල්ලා මොකද වෙන්නේ? පල්ලෙහාට බහිනයි ඉන්සියුලින් ලොකුවට එනවනේ. එයා කරන්නේ අර සීනි ටික ඇතුළට ගන්න. අරගෙන ආයෙ එකපාරට සීනි ඇඟේ නෑ කියන එක අපේ මැසේජ් එකක් කරනතර මොකද වෙන්නේ? ආපහු ආයි බඩගින්නක්. ඒකට අපි ආපහු ලොකු කෑමක් කන්න පෙළඹවීමක් කරනවා.